ආයුබෝවන් SL Train Talk YouTube channel එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ M3 දුම්රිය එන්ජිම ගැන. මුලින්ම අපි M3 දුම්රිය එන්ජිමේ තාක්ෂණික තොරතුරු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමු. එන්ජින් පන්තිය M3 නිෂ්පාදිත රට ශ්‍රී ලංකාව. නිෂ්පාදිත සමාගම රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාව. නිෂ්පාදිත වර්ෂය 1956 සහ 1957. බල සැපයුම් එන්ජිම ස්ටීවන්ස් ඇන්ඩ් රොබින්සන් ටයිප් H6. ඇක්සල් සැකැස්ම බෝබෝ. උපරිම බලය අශ්ව බලය 180යි. උපරිම වේගය පැයට කිලෝමීටර් 55යි. බර ටොන් 47යි. එන්ජින් අංක 589 සහ 590. නිෂ්පාදිත එන්ජින් ගණන 2යි. වර්ණය ලානිල්, තදනිල්, රිදී පැහැ සහ කහ පැහැති පටි. මගී ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකාව තුළ ධාවනය වූ ප්‍රථම ඩීසල් දුම්රිය ලෙස වර්ෂ 1938 දී එංගලන්තයෙන් ආනයනය කරන ලද S1 පන්තියට අයත් බලවේග දුම්රිය 3 මුහුදුබඩ මාර්ගයේ ධාවනය කිරීම. ඒවායේ බාහිර කොටස් ඉතා ඉක්මනින්ම දිරාපත් වීම නිසා මගී ප්‍රවාහනය සඳහා තවදුරටත් යොදාගත නොහැකි තත්ත්වයට පත්ව 1955 වර්ෂයේදී එම දුම්රිය කට්ටල ධාවනයෙන් ඉවත් කළ නමුත් ඒවායේ බල සැපයුම් එන්ජින්, ජෙනරේටර් සහ ට්‍රැක්ෂන් මෝටර් ආදිය ඉතා හොඳ තත්ත්වයෙන් තිබී ඇත. එම කොටස් යොදාගෙන ෂන්ටින් කටයුතු සඳහා දුම්රිය එන්ජිමක් නිපදවීමට සැලසුම් කෙරුණු අතර එවකට රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු රාජ්ගෝපාල් මහතාගේ මැදිහත් වීමෙන් 1956 වර්ෂයේදී M3 පන්තිය යටතේ අංක 589 දරන දුම්රිය එන්ජිම නිපදවන ලදී. 1956 වර්ෂයේදී පැවැත්වුණු සම්බුද්ධත්ව ජයන්තිය සිහිපත් කිරීම සඳහා එම දුම්රිය එන්ජිම ජයන්ති ලෙස නම් කරනු ලැබිණි. 1957 වර්ෂයේදී M3 පන්තිය යටතේ අංක 590 දරන දුම්රිය එන්ජිම රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාව තුළදී නිෂ්පාදනය කරනු ලැබිණි. M3 පන්තියේ දුම්රිය එන්ජිමේ මැද රියදුරු කුටිය පිහිටා ඇති ආකාරය එනම් සෙන්ට්‍රල් කැබින් වර්ගයේ දුම්රිය එන්ජිමක් වන අතර එසේම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් බල සැපයුම් එන්ජින් දෙකක් සහිත එකම දුම්රිය එන්ජින් පන්තිය වන්නේද මෙම M3 දුම්රිය එන්ජින්ය. එවකට ප්‍රවාහන අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක මැතිතුමාගේ අදහසකට අනුව ෂන්ටින් කටයුතු වලින් බැහැරව මගී ප්‍රවාහනය සඳහාද මෙම M3 පන්තියේ දුම්රිය එන්ජින් යොදා ගැනිණි. අංක 589 දුම්රිය එන්ජිම අනුරාධපුර මැදවච්චිය සහ අනුරාධපුර මහවතර කුඩා දුම්රිය ධාවනය සඳහා යොදාගත් නමුත් ෂන්ටින් කටයුතු සඳහා නිපද වූ එන්ජිමක් දිගුදුර ධාවනයට යොදා ගැනීම නිසා එන්ජිම අධික ලෙස රත් වූ අතර ඊට පෙළියම් ලෙස එන්ජිමේ බඳ කොටස සුදුසු පරිදි සකස් කිරීමට සිදුවිය. පසුව නිපද වුණු අංක 590 දුම්රිය එන්ජිම අදාළ ලෙස සිසිලනය වන පරිදි නිපදවා ඇති අතර එම දුම්රිය එන්ජිම ගාල්ල දුම්රිය ධාවනාගාරයට අනුයුක්තව ගාල්ල මාතර සහ ගාල්ල අලුත්ගම අතර කුඩා දුම්රිය ධාවනය සඳහා යොදා ගන්නා ලදී. වසර 10කට ආසන්න කාලයක් තම සේවය දුම්රිය දෙපාර්තමේන්තුවට සැපයූ මෙම දුම්රිය එන්ජින් ද්විත්වය ධාවනයෙන් ඉවත් කරන ලද්දේ ඒවා දිගුකල් භාවිතයට සුදුසු ලෙස නිපදවා නොතිබූ නිසාය. ලාංකික දුම්රිය එන්ජිනේරුවන් අතින් නිම වූ ශ්‍රී ලංකාවේ සාඩම්බර නිර්මාණයක් වූ මෙම වටිනා දුම්රිය එන්ජින් ද්විත්වය වර්ෂ 2000 දී පමණ පැරණි යකඩ සඳහා කපා අලෙවි කරන්නේ ඉතාමත් අවාසනාවන්ත ලෙසය. අද අපි කතා කළේ M3 දුම්රිය එන්ජිම ගැන. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න කියලාත් මතක් කරන ගමන් අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.